ආයුබෝවන් බොරු තෙල් මිල සීග්‍රෙන් පහලට 2021 වසරට පසු වසර 4කින් බොරු තෙල් මිල පහත වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ඇමරිකාවේ නව තීරුබදු පැනවීමත් සමග ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය උත්සන්න වීමත් සමගයි. ඒ අනුව බොරු තෙල් බැරලයක මිල 6.68කින් පහත වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ WTI බොරු තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 55.6 බිංදුවක් දක්වා පහත වැටි ඇති බවයි. එක් අවස්ථාවකදී බ්‍රෙන්ට් බොරු තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 58.84ක් දක්වා පහත වැටි ඇති අතර එය 6.34ක පහත වැටීමක් බවද සඳහන් වෙනවා. ලෝකයේ කොවිඩ් වසංගතයට මුහුණ දුන් 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට බොරු තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 60කට වඩා පහත වැටුණු පළමු අවස්ථාව මේ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය සතියේ එක්සත් ජනපදය විසින් නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අඛණ්ඩව 5 වන දිනටත් තෙල් මිල තියුණු ලෙස පහත වැටී ඇති බවයි. තවත් මෙවන් අලුත් තොරතුරකින් යලි හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.